අපේ උරුමයන් ගැන වගේම අතීත තොරතුරු ගැන කතා බහ කරන මාහින්න YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම අපිව subscribe කරන්න. අද අපි යන්නේ කොළඹ හා ඒ ආශ්‍රිතව ජීවත් වන අයට ඉතාමත් හුරු පුරුදු ප්‍රදේශයකට. ඒ තමයි කොළඹ මහජන පුස්තකාලයේ ඉදිරිපිටින් දිවෙන කොළඹ 7 සර් මාකස් ප්‍රනාන්දු මාවතට. මෙහෙම හඳුන්වනවට වඩා වැඩිපුරම දන්නේ 138 බස් පාර. එහෙම කිව්වම හැමෝටම හුරු පුරුදුයිනේ. මේ මාර්ගයේ විහාරමාදේවි උද්‍යානයත් මහජන පුස්තකාලයත් අතරමැද තමා අද අපි කතා කරන මේ ලෝක යුද ස්මාරකය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ යුද ස්මාරකය තමයි ලංකාවේ තියෙන යුද ස්මාරක අතර ප්‍රධානතම යුද ස්මාරකය වෙන්නේ. පළමුවන ලෝක මහා සංග්‍රාමය නිම වුණායින් පස්සේ ලංකාවේ යුද අනුස්මරණ කමිටුව විසින් 1920 වර්ෂයේදී යුද ස්මාරකයක් පිහිටුවීම සඳහා තීරණය කරනු ලැබුවා. ඒ තමයි ලංකා වෙරළෙන් පිටව ගොස් සටන් බිමට පා තබා මියගිය සියලුම දෙනා සිහිපත් කිරීම සඳහා. ඒ අනුව එම කමිටුව විසින් මෙම ස්මාරකය ඉදිකිරීම සඳහා රුපියල් 1,50,000ක මුදලක් වෙන් කරලා තියෙනවා. එයින් රුපියල් 3,530ක් එහි ගෘහ නිර්මාණ ශිල්පියා වෙත හා රුපියල් 70,000ක මුදලක් කොන්ත්‍රාත්කරු වෙතට ගෙවූ බව සඳහන් වෙනවා. 1921 වර්ෂයේ දෙසැම්බර් 7 වන දින එවකට ආණ්ඩුකාර බ්‍රිගේඩියර් ජනරාල් ශ්‍රීමත් විලියම් හෙන්රි මැනින් විසින් මේ සඳහා මුල්ගල තැබූ බවත් 1923 ඔක්තෝබර් 27 වෙනිදා ඔහු විසින්ම විවෘත කළ බවත් එහි ඵලකයන්හි සඳහන් වෙනවා. අඩි 119 අඟල් 6ක් උස ඇති මේ ස්මාරකය සැලසුම් කරන ලද්දේ ගෘහ නිර්මාණ ශිල්පී ශ්‍රීමත් එඩ්වින් එල් ලුටියන්ස් මහතා විසින් මේ ඉදිකිරීම සඳහා ටොන් 1-4 අතර බරින් යුතු විශාල ගල් කුට්ටි ආනයන කරලා තියෙනවා. මේ ස්මාරකය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව බ්‍රේඩ් සහ සමාගම විසින් සිදු කරලා තියෙනවා. ඒ අතර ගෘහ නිර්මාණ ශිල්පී පී.පී. ඇඩම්ස් මහතා ඉදිකිරීම අධීක්ෂණය කටයුතු සිදු කරලා තියෙන්නේ. ඉන්දියාවෙන් ගෙන්වා ගන්න ලද පෙදරේරුවන් කණ්ඩායමක් විසින් ඉදිකිරීම සිදු කළ අතර ගල් කැටයම් කිරීම ගාල්ල ප්‍රදේශයේ ගල් කැටයම් කරුවන් කණ්ඩායමක් විසින් සිදු කළ බවත් සඳහන් වෙනවා. මුලින්ම මෙය ඉදිකරනු ලැබුවේ කොළඹ ගාල් මුද්‍ර පිටියේ. එකල මේ හඳුන්වන ලද්දේ වික්ටරි ටවර් ලෙසින්. පසුකාලීනව දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භීමත් සමගින් මෙම උස්කුළුණ හේතුවෙන් කොළඹ නගරය අනාරක්ෂිත ස්ථානයක් වීමේ අවදානමකට මුහුණ දිය හැකි බව එකල සිටි පාලකයන්ට වැටහි ගියා. ඒ කුමන ආකාරයටද කියනෝ නම් සතුරු කඳවුරේ ගුවන් යානවලට ඉතා පහසුවෙන් කොළඹ නගරය තම ඉලක්කයක් බවට පත් කර ගැනීමට හැකියාව තිබුණා. ඒ නිසාම 1939 වර්ෂයේදී මෙම කුළුණ ආරක්ෂිත ක්‍රමෝපායක් ලෙසින් ගලවා එතනින් ඉවත් කර ගබඩා කර තබන්නට කටයුතු කළා. දෙවන ලෝක මහා සංග්‍රාමය නිමා වුණාට පස්සේ නැවත මේ ස්මාරකය ස්ථාපිත කරන්නට කටයුතු කළා. එදා වික්ටෝරියා උද්‍යාන ලෙසින් හැඳින්වුණ වර්තමානයේ විහාර මහදේවි උද්‍යානයේ මේ කුළුණ පසුව ස්ථාපිත කිරීම සිදු කෙරුණා. එකල සඳහන් කර ඇති ආකාරයට අනුව ලංකා වෙරළෙන් පිටව ගොස් පළමු ලෝක මහා සංග්‍රාමයේ ක්‍රියාන්විත රාජකාරී යෙදී සිටියේදී මියගිය අයගේ නම් සඳහන් එකම ස්මාරකය වන්නේ මෙයයි. 1914 සිට 1919 දක්වා කාලය තුලදී මියගිය සෙබළුන් 442 දෙනෙකුගේ නම් මෙහි සඳහන්ව තියෙනවා. මේ අතරින් 48 දෙනෙක් ලාංකිකයෝ වෙනවා. මෙහි ඇති විශේෂම කාරණය වන්නේ එකම එක කාන්තාවකගේ නමක් මෙයට ඇතුළත්ව තිබීමයි. ඒ එල්.එම්. මිඩ්වුඩ් මෙනවියගේ නමයි. මෙම ස්මාරකයේ ඉහළින් රාජකීය කිරුළ කැටයම් කර ඇති අතර ඊට පහළින් RGI යන අක්ෂර කැටයම් කර තියෙනවා. ඒ රෙක්ස් ජෝර්ජ් ඉම්පරේටර් හෙවත් රෙක්ස් ජෝර්ජ් අධිරාජ්‍යයා යන්නයි. මේ පළමු ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යයව සිටියේ දෙවන එලිසබෙත් රැජිනියගේ මුත්තණුවන් වූ පස්වන ජෝර්ජ් රජතුමායි. පළමුවන ලෝක මහා සංග්‍රාමයට නැවතීමේ සටහන තැබූ සටන් විරාම ප්‍රකාශිත දිනය එනම් ආමිස්ටිස් ඩේ සැමරීම 1918 නොවැම්බර් 11 දිනෙන් ආරම්භුණ අතර වර්තමානයේදීත් මේ දිනය සැමරීම සිදු කෙරෙනවා. ශ්‍රී ලංකාවේදී සෑම වසරකම නොවැම්බර් 11 වන දින මෙම සැමරීම සිදු කරනු ලබන්නේ මෙම යුද ස්මාරකය අභ්‍යසදී. ලෝක යුද සමයේදී සාමය සමගිය සහ ආරක්ෂාව වෙනුවෙන් දිවිපිදු සෙබළුන් රැසකගේ මිල කළ නොහැකි අගනා සේවය සංකේතවත් කරමින් ඉදිවුණු ඉපැරණි ස්මාරකයක් පිළිබඳවයි අපි අද කතා කළේ. එහෙමනම් මේ වගේ අපේ තවත් උරුමයක් ගැන හෝ අපේ අතීත තොරතුරක් ගැන වීඩියෝවක් රැගෙන නැවත අපි හමු වෙමු. එතෙක් අපිව subscribe කරන්න. ස්තුතියි.